මගේ යාළුවෝ ටික පරිස්සමින් ඉන්නවද? පරිස්සමින් ඉන්නවා නම් කමක් නැහැ ඉතින්. පහුගිය දවස් ටික කරදරට හේකුත් වුණානේ. කොහොම හරි මට වීඩියෝ එකක් අතට දාන්න ඕනේම නැහැ. පොඩි හේතු ටිකක් තියෙනවා. දැන් ආයි ඉස්සරහට වීඩියෝ දිගටම දානවා. ඒක වැඩක් නැහැ. කොහොම හරි දැන් අපි යන්න හදන්නේ අටමස්ථාන වඳින්න. ඉතින් මාත් එක්ක යන්න ඔයාලත් එන්න. මේ බලන්න මේ පැත්තේ මේ වැඩිපුරම මිනිස්සුන්ගේ අර කියන්නේ ආදායම් මාර්ගය වෙලා තියෙන ගොවිතැන්. මේ පේන තෙක් මානෙම වෙල්යායවල් කෙසෙල් එහෙම තියෙනවා පේනවා ඇති. රෑ අතරම යනකම් වටේටම තියෙන්නේ වෙල්යායවල් විතරයි. ලස්සනයි ඉතින්. අපි තව ටිකකින් පිටත් වෙන්න හදන්නේ. දැන් මල් කඩනවා. මල් ඕන විදිහකට කඩන්න පුළුවන්. ඉතින් ෆෝන් එකෙන් මල් කඩන්නත් පුළුවන්. කහෙන් කඩන්නත් පුළුවන්. මේ ඉන්නේ අපේ නංගි. බලන්න ඔයා මේ පැත්ත පොඩ්ඩක්. මල කඩනවද? මේ ඉන්නේ මගේ ගමන් සගයා. මේක තමයි යන්නේ. යමුද කියන්නේ එහෙනම්? ඉසුරුමුණියටනේ. චෛත්‍යංචි තුනක් පේනවනේ. ඒක හැබැයි තව දැන් යන්නේ ඉසුරුමුණියටනේ අපි. ඔය ඉමුනේ. මේ ඉසුරුමුණිය. ගල පෙල්ලනට කෝටු තියලා වගේ මේ පිස්සෝ තුල කිසිම මේ දෙයක් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපි දැන් ඉන්නේ මේ ඉසුරුමුණියේ. අහලා තියෙන සින්දුවක් තියෙනවා අර ඉසුරුමුණි විහාරය ළඟ අන්න ඉන්නවා කියලා. අර පැත්තෙන් තියෙන තිසාවැව. අපි තිසාවැවටත් යනවා. දැන් මේ ඉන්නේ මේ ඉසුරුමුණියේ ගල මුදුන කියලා තියෙන ඒ ගල මුදුන. අර පේන තිසාවැව ඈත. මේ අර අතෙන්ට කාසි විසික් කරනවා. කියන්නේ මෙතන ඉඳන් මිනිස්සු මේ කාසි විසික් කරලා බැරි වෙච්ච ඒවා බිම තියෙනවා. එතන තියෙනවා වැටිච්ච ඒවා. හිමින් දාන්න. වැටුණා. මේ මිනිසා සහ අශ්වයිස. මේ අලියන්ගේ ෆොටෝ අලියන්ගේ අලි රූප කැටයම් ටිකක් තියෙන මෙතන මේ බෝගහ මේ ගලේ ඒ කියන්නේ පිටලා තියෙන. පසක් නැහැ. ගලේම තමයි පැලවිලා තියෙන්නේ. මෙන්න තිසාවැව. ඉසුරුමුණිය පන්සල තියෙනවා මෙතන මේ පැත්තේ. ඒකට පිටිපස්ස තමයි තිසාවැව තියෙන්නේ. අපි දැන් ඉන්නේ රන්මසුවේනේ. මේ ඒක තැන් තියෙනවට අයිඩියා එකක් නැහැ. හම් වෙන තැන යනවා. බලමු. මේ තියෙන්නේ පුරාණ කාලයේ නටබුන් එහෙම රන්මසුවේනේ තියෙන. අතන බොගුණක් තියෙනවා. අර අතනින් වතුර එනවා. තාක්ෂණයේ විස්තර කාලේ මම හිතන්නේ එතනම මන් දන්නේ මොකද්ද කියලා. ඇත්තටම වතුර උල්පතක්ද මොකද්ද කියලා මෙතනිනුත් එනවා. කොහොම හරි පුරාණ කාලයේ තිබ්බ පොකුණක්. මේ තියෙන ගලේ කොටපු
අලින්ගේ කැටයම්මේ මෙතන තියෙනෙත් පොකුණක්. දැන් අපි රන්මසුගෙනට ගිහිල්ලා ඉස්රමුණිය වැඳලා ආවා. දැන් අපි යනවා ඊළඟ තැනට. මේ තියෙන්නේ රණවිරු සෑය. ඒ කියන්නේ ඔය රණවිරුව සිහිපත් කරලා හදපු හරි ඔන්නම්ම කරි සීන් එක තමයි තියෙන්නේ. මේ සෑයට මේ සඳහිරු සෑය කියලා කියනවා. රණවිරු සෑය කියලා කියන්නේ මේ රණවිරුව හදපු නිසා. එහෙම වගේ දෙයක් තමයි ඉතින් අර තන ලියලා තිබ්බා. ඒක තමයි ඉතින් කතාව. අපි දැන් සඳගිරි සෑයෙන් පිටත් වෙනවා. ඒ කියන්නේ රණවිරු සෑයෙන් පිටත් වෙනවා. ගොඩක් තැන්වල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. පුළුවන් දේවල් තමයි ඉතින් මම වීඩියෝ එකට දාන්නේ. අපි දැන් යන්නේ ජයශ්‍රී මහා බෝධියට. කකුල් දෙකට නම් මාර සනීපයි. අවුව එහෙම ඇත්තෙම නැහැ. මාර සනීපයක් තියෙන කකුල් දෙකට. මේ තියෙන ජයශ්‍රී මහා බෝධිය. වීඩියෝ කරන්න වැඩිය දෙන්නේ නැහැ. මේ හොරෙන් තමයි මේ වීඩියෝ ෂොට්ස් ගන්නෙ. හොඳ ලස්සන වීඩියෝ ෂොට්ස් දෙන්න දෙයක් නැහැ නිසා. අපි දැන් ශ්‍රී මහා බෝධියෙන් එළියට ආවා. දැන් අපි යනවා රුවන්වැලි සෑයට. ඉතින් රුවන්වැලි සෑයට යනවා නම් එතන ශ්‍රී මහා බෝධිය පිටිපස්සෙන් යන්නත් පුළුවන්. හැබැයි අපි මෙහෙ යනවා. දැන් මේ රතගාලෙන් මගේ සූකිරි බටිල්ලව හොයා ගන්න ඕනේ. මේ ඉන්නේ. අපි දැන් යන්නේ රුවන්වැලි සෑය වඳින්න පාක් එක. මේ තනකොළ සීන් එක දාලා තියෙන්නේ මේ මෙතන පොළව රත් වෙන නිසා. ඒ වුණාට ඇත්තම කතාව කියනවා නම් තනකොළ එක රස්නේ මේ පොළොවට වඩා. ොට උසන්න බෑ ඔස්සපු ගමන් දෙවිවරු කරනවා. ඔකින් තමා ඇතුළට රිංගන්න ගේට්ටු දොර තියෙන්නේ. ඒ කියන්නේ මේ චෛත්‍ය ඇතුළට යන්නද? ඔකින් බලන්නකො පොඩි අද නෙවෙයි දැන් අවුරුදු 2566ක් වුණා. තවත් ඒ පහන් පත් වෙනෝනේ. ඒ මල් තියෙනෝනේ. ඒක පරවෙන්නේ නැහැ නේ කවදාවත්. පාරවත් යන්න බෑ. ඒක අරින්නේ නැහැ. අරින්නේ නැහැ. මේ බුද්ධ උත්පාද කාලේ වරුණ පස්සේ තමයි කොම් නිවෙනවා. බුදුහාමුදුරන්ගේ පිළිතුරක් මේ රුවන්වැලි සෑය ගාව නැවෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කළ වරුණගෙන් පස්සේ මොකද වෙන්නේ? මේ සම්පූර්ණ ලෝකෙම තිබ්බ දැන් තියෙන ධාතුන් වහන්සේලා ඒක කොහොම අතුරු ගහනවා. එතනින් පස්සේ බෞද්ධ උත්පාද කාලේ ඊළඟට එන සුන්දර කාලේ මේ තියෙන්නේ අර රුවන්වැලි සෑය අර කට්ටිය ගොඩක් කියනවනේ මේ නාග ලෝකේ දොරටුව කියලා. මේකෙන් තමයි එනවා කියලා කියන්නේ. මේ ඔය නාගයෝ එහෙම වඳින්න මිනිස් ස්වරූප මවාගෙන මේකෙන් එනවා කියලා කියනවා. ඔය කතා ගොඩක් ඇත්ත වෙලා තියෙනවා. ගොඩක් සාක්ෂිත් එක්ක වීඩියෝ ගොඩක් ඔය Facebook එහෙම කට්ටිය දැකලත් ඇති. මේක කවදාවත් අරින්නේ නැහැ මේ ගේට්ටුව. මේක නාග ලෝකයේ දොරටුවක් කියලා තමයි මිනිස්සුන් ඒ කියන්නේ විශ්වාස කරන්න කියන්නේ. විශ්වාස කරන්නත් වෙන තැන් තියෙනවා. ඉතින් ඒක ගොඩක් වෙලා තියෙනවා ඒ වගේ සාක්ෂි සහිතව. එතකොට මේ දේවතා කොටුව තමයි මේ චෛත්‍ය ඇතුළට යන්න තියෙන දොරටුව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ওই චෛත්‍ය ඇතුලේ තියෙනවලු තාම මේ ඔය එදා ඒ කියන්නේ ඔක හදන්න කලින් තියපු මල් එහෙමයි මල් සහ මේ පහන් තාමත් කියන්නේ නිවෙන්නේ නැතුව පර වෙන්නේ නැතුව තියනවා කියලා කියනවා. ඉතින් මේක තව කොච්චර කරත් මේක තව මේ උස්සන්න බැහැලු හේතුවක් දන්නේ නැහැ.
තව උස්සලා බඳින්න බෑ කියලා තමයි ඉතින් මේක කියන්නේ. අපි ආවා තූපාරාමයට. ඔය තියෙන්නේ අර පැරණි ගල් කණු. මේවා නම් ඉතින් හැමෝම දන්න දේවල්. ඉතින් විස්තර දීලා කියන්න ඕන දේවල් නෙවෙයි. මේක තමයි අනුරාධපුර යුගයේ කියන්නේ ලංකාවේ පළවෙනියටම ඉදි වුණා කියන චෛත්‍යය. මේ ධාතු කන්දු ගන්න දෙන්නේ නැහැ. මහරජා මේක ඇතාගේ කොන්දේ මට්ටමට උස්සන්න ඕනේ. ඊට පස්සේ පට ගාලා සතියේට මේක උස්සහම ඕනේ. ඔව්. උස්සලා ඉවරලා බේරුණාන් පස්සේ තමයි ධාතු කන්දු වර්ගන තැන්පත් කරන්නේ දෙන්නේ. ඒක. ඒකෙන් දෙන්නේ. මේ තියෙන්නේ ඔය කියන ගල් කණු තූපාරාමේ. මේවා නම් පොඩි කාලේ ඉස්කෝලේ හැමත් උගන්වනවා. අබේගිරිය දකුණ නේද? ඔව් දකුණ. ඉතින් ලංකාරාම පාර. අපි දැන් ඉන්නේ අබේගිරිය චෛත්‍යයේ. එතන ලස්සන මල්ලිලක් තියෙනවා. මේ අබේගිරිය චෛත්‍යයේ ජේතවනාරාම චෛත්‍යයේ වෙනස තමයි මේ අබේගිරි චෛත්‍යයේ අර උඩ මේ විදිහට ලස්සනට තියෙනවා. ජේතවනාරාමේ මේ උඩින් පොඩක් කැඩිලා වගේ තියෙනවා. අපි ජේතවනාරාමයටත් යනවා. ඉතින් මම එතන වීඩියෝ එකක් දාන්නම්. මේ චෛත්‍ය මේ වඩා ප්‍රමාණය රුවන්වැලි සෑයටත් වඩා ලොකුයි. මෙතනක් තියෙන පැරණි ගල් කණු මේ. කොහෙද මන් දන්නේ නැහැ. තැනක එක්ක යනවා මාත් ඉතින් යනවා. ගිහිල්ලාම තමයි බලන්නේ කොහෙද කියලා. අපි යන්නේ කුට්ටම්පකුණ බලන්න. කුට්ටම්පකුණේ සමාධි පිළිමේ. මේ තමයි ලංකාරාමය. මෙතන මොකක් හරි වැඩසටහනක් කරනවා. ධර්ම දේශනාවක් මං හිතන්නේ. ඔව්. නුඹට තක්සලාවෙන් තව තාප්ත කෙනෙක්. මේ ගල් කණුවක් පෙල්ලිච්ච ලංකාරාමේ. මේ තියෙන කැටයම් මෙහෙම බලන්න තනිකරම කළු ගලෙන් හදලා තියෙන කණු. ඉතින් guys ඔන්න මේ අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන හැමතැනම යන්න බැරි වුණා වෙලාවත් එක්ක. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න.